හරි මං හිතන්නේ මේ මම UK වල පළවෙනියටම ගන්න වීඩියෝ එක තමයි මේක. මේ දින මං ඉන්න ගෙදර පිටිපස්සේ. එතකොට අද මම යන්න හදන්නේ මේ UK වල තියෙන මං ඉන්නේ ස්ලව් වල ඇත්තටම. UK වල ස්ලව් කියලා පැත්තේ තියෙන්නේ මේක out of London. ඒ වුණාට ලන්ඩන් වලට ළඟම නගරයක් තමයි ස්ලව් කියලා කියන්නේ. එතකොට මෙහි තියෙනවා බර්න්හැම් බීචස් කියලා පොඩි කැලයක්. ඒක සෑහෙන ප්‍රසිද්ධයි. ගොඩක් ෆිල්ම්ස් වල එහෙම යූස් වෙලා තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ මේක. එතකොට මම ඉන්නේ තන මෙතන. ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වට මම ස්ලව් වල ඉන්නවා කියලා. මම ඉන්නේ ඇත්තටම ස්ලව් වලත් සබ් සිටි එකක් තියෙනවා ලැන්ග්ලි කියලා. එහෙ තමයි ඉන්නේ. එතකොට මේ පැත්තේ ලැන්ග්ලි ඉඳලා මට විනාඩි 40ක් විතර පෙන්නනවා බෙස් රූට් එකේ. බලමු බෙස් රූට් එක. හැබැයි ඇත්තටම යන්නේ නම් මට පේන විදිහට මේන් රෝඩ් එක. මේන් රෝඩ් එක through. එතකොට ඒ පාරේ ගියොත් අපිට ගොඩක් ට්‍රැෆික් තමයි තියෙන්නේ. ඊට වඩා මම හිතනවා අපි මේ ටිකක් මේන් රෝඩ් එකේ නැතුව සබ් රූට් එකකින් ගියොත් මම දැන් හිතුවේ මේන් රෝඩ් එකෙන් නැතුව අපේ මේ තියෙන සබ් රූට් එකකින් ගියා නම් හොඳයි කියලා. ඒ හින්දා අපි යමු පොඩ්ඩක් සබ් රූට් එකකින්. ඒ පැත්ත පොඩ්ඩක් පොඩි කැනල් එකක් ළඟිනුත් යන්න තියෙන. ඒ පැත්තත් මම හිතන්නේ ලස්සන ඇති. බලමු මේ පැත්තෙනුත් ගිහිල්ලා අපි යම් බාණ්ඩ යන්න තියෙන පැත්තට බර්න්හැම් බීචස් වලට. හරි එහෙනම් යන්න පටන් ගමු. දැන් පොඩ්ඩක් ස්ප්‍රින්ග් එක පටන් ගන්න තියෙන්නේ. දැන් මේ පැත්තට ස්ප්‍රින්ග් එකේ ෆීලින් එක ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම දැන් අපි සමයක ඉන්න කාලෙට මම දන්න තරමින් කාලයක් නෑ මම. එතකොට මම ඇවිල්ලා මේ ඉන්න කාලේ මට තේරිච්ච එකක් තමයි සාමාන්‍යයෙන් වින්ටර් එකට සෑහෙන්න මේ සීතලයි මේ පැත්ත. ඒකම තමයි අනිත් එක දෙකට විතර. ඒත් සාමාන්‍ය කොච්චර වෙලාවක් ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද රැ වෙන්නේ 8 මාර විතර. අනිත් දේ තමයි මේ හැබැයි ඉතින් රැ වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් මිනිස්සු රැත් ඉන්නවා. මෙහි අර නයිට් ලයිෆ් කියන එක තියෙනවා සෑහෙන්න. ලංකාව වගේ රැ 10න් පස්සේ ඔක්කොම නිකන් ෆ්‍රී වෙලා මේ වෙන්නේ නැති වෙන්නේ නැහැ. ඒක මේන් සිටි වල මේන්ලි තියෙනවා සාමාන්‍යයෙන්. මෙහි බිස්නස් එක පටන් ගන්නේ රෑ 10 වගේ පහ වුණාට පස්සේ තමයි. යම් මෙතන මේ කලර් ලයිට්ස් වගේ ගුත් තියෙන එකකින් පරිස්සමට යන්න ඕන. සහදිනවා ගොඩක් වෙනවා. මම ඉතින් ගමන යන්නේ මෙහෙමයි. මගේ ෆෝන් එක බයිසිකලේ දාලා තියෙනවා. එතකොට චාර්ජරෙත් එහෙමම ගහලා තියෙනවා බෑග් එකටත් එක්ක. ඊට කලර් ලයිට් ටිකත් ඔහොම තියෙනවා. කලර් ලයිට් එක යන දාන්න. අනිත් පැත්තට ලෙෆ්ට් පැත්තට යන කට්ටියට යන්න පුළුවන් දැන්. පොඩ්ඩක් ඉස්සරහට ගිහලා තියාගන්න. ඒ වාහනේ ගියේ ටෙස්ලා එකක් ගියේ නේ. ඔව් ටෙස්ලා එකක් ගියේ. මේ පැත්තේ ඉතින් ඇත්තටම ගත්තොත් හැම මිනිස්සයටම වගේ මේ වාහන තියෙනවා. ඒකයි මේන්ලි වාහන කියන එක මෙහි අවුරුම පුරුම දෙයක් නෙමෙයි. ලංකාව වගේ සාමාන්‍යයෙන් ඕනම මිනිස්සෙක්ට වාහනයක් ගන්න පුළුවන්. ඒ දේවල් හැදිලා තියෙනවා. වාහන ගත්තා වගේම තමයි ඒවලට තියෙනවා වෙනම ටැක්ස් එකම ගෙවන්න. අපි යමු. ළමයි දෙන්න
ආසන්නයි. දැන් මේ සමයකනේ ඕන විදිහකට පාරේ බහැලා කට්ටිය බයිසිකල් පැදගෙන එහෙම යනවා. දැන් මම ගත්තත් මගෙත් මේන්ලි පාන දැන් ওই මල් පාරයින් වල මේ ගස්සේ පිපිලා තියෙන්නේ. මොකද අන්දෙක්කේ නැහැ. මේක තමයි මේ ලැන්ග්ලි සිටි එක. සාමාන්‍යයෙන් මම මෙහෙ තමයි shopping එහෙම groceries shopping එහෙම යද්දි මෙහෙ තමයි මේ බඩු ගන්න එහෙම ඉන්නේ ගොඩක්. මේක තමයි මට ළඟම සිටි එක මේන්ලි කියනවා නම්. තව මේක මේන්ලි මේ ලැන්ග්ලි වලට දැන් මේ හැම පැත්තටම මේන් සිටි එකටම මේගොල්ලෝ පොඩි ග්‍රවුන්ඩ් එකක් සහ පාක් එකක් වගේ එකක් දෙනවා. මේක තමයි මේ පාක් එක. ඕනම කෙනෙක්ට ඇවිල්ලා තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉන්න පුළුවන් සාමාන්‍ය ඉතින් මෙහෙ ඇත්තටම මෙහෙ කෙනෙක්ට නම් මෙහෙ සාමාන්‍ය හැම පහසුකමක් වගේ ඒගොල්ලන්ට තියෙනවා ඇත්තටම ගත්තොත්. දැන් මේ පාක් එකේ වුණත් කැමති කෙනෙක්ට ඇවිල්ලා වහල්ලා කැමති දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒ සමයකේ වුණත් කවුරුත් එහෙම ක්‍රිකට් අතක්වත් ගහන්නේ නැහැ. මම දකින විදියට. නෑ ගහනවා. මටත් වැරදුනා. සෙල්ලම් කරන කට්ටියකුත් ඉන්නවා රාය අතින් පේනවා ඇති. සෙල්ලම් කරන්නේ ඇවිල්ලා දිනන ක්‍රිකට් එහෙම ගහන. හැබැයි ඉතින් ලොකුවටම දෙතුන් දෙනෙක් නෙමෙයි. පොඩි කොල්ලෝ 3-4 දෙනෙක් වගේ තමයි සෙල්ලම් කරන්නේ. ජමුගා පිස්සරහට නම් බලා ගන්න පුළුවන්. මේක තමයි ලැන්ග්ලි වල හයි ස්ට්‍රීට් එක සහ සිටි සෙන්ටර් එක. ඒ කියන්නේ මෙතන මැද්ද මේ සිටි එකේ ගෙලින්ම මැද්ද මෙතන තමයි ලැන්ග්ලි සිටි සෙන්ටර් එක තියෙන්නේ. ලැන්ග්ලි වල ගෙලින්ම මැද්ද අපි සිටි එකේ මැදම තමයි අපි දැන් ඉන්නේ. ඔයගොල්ලන්ට අර ඈතින් පේනවා ඇති ලැන්ග්ලි කොලෙජ් එක. ඔක පොඩ්ඩක් නම එහෙම ප්‍රසිද්ධයි මම දන්න විදිහට. මේ තරම ගත්තොත් ඔය ලැන්ග්ලි කොලෙජ් එක මේ පැත්තේ සෑහෙන ප්‍රසිද්ධයි. මං හිතන්නේ මම මෙහෙට එද්දි සාමාන්‍යයෙන් ඇත්තටම කියනවා නම් ඔය ලැන්ග්ලි කොලෙජ් එක ප්‍රසිද්ධයි කියලා හිතිලා තියෙනවා ලංකාවෙත්. මට ඒ නම මොකද කියන්න නම් මට හරියට මතක නැහැ. මොකද ඔය ලැන්ග්ලි කොලෙජ් කියලා කිව්වට පස්සේ මේ මම ලංකාවේදීත් සාමාන්‍යයෙන් කියනම නිකන් කුරුයි වගේ. මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඒකට හේතුව කොහොම හරි ඔක තමයි ලැන්ග්ලි කොලෙජ් එක. ලැන්ග්ලි වල තියෙන මේක මේ කට්ටිය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ස්කූල් එකක්. මේ පැත්තේ ටීනේජර්ස්ලා එහෙම යන ස්කූල් එකක්. මං හිතන්නේ මම මෙතනින් වමට හැරිලා යන්න ඕන. මගේ ඔෆිස් එක තියෙන්නේ නම් මේ ලැන්ග්ලි කොලෙජ් එක පොඩ්ඩක් පහු කරගෙන යන්න ඕන මගේ ඔෆිස් එකට යන්න නම්. අපි දවසක මේ පැත්තත් මම පෙන්නන්නම් කොහොමද ඔෆිස් එකට යන පාරක් කියලා. අද කොහොමත් බර්න්හෑම් බීචස් පැත්තේනේ යන්නේ. එතකොට ඒ හින්දා මම හිතන්නේ මෙතනින් මම දාන්න ඕන. මට පොඩ්ඩක් දෙන්න මං මැප් එක බලලා කියන්න දැන් හරියටම යන පැත්ත මොකද්ද කියලා. හරි. මම එතකොට මම මෙතනින් දකුණට දාලා තමයි යන්න ඕන. හරි. අපි යමු. මෙහෙම ටිකක් අර යන්න අමාරුයි. අපි මම මොකද පාවිච්චි කරන්නේ බයිසිකලේනේ. මගේ හැම මට තාම මෙහි ලයිසන් නැහැ. අපි ලයිසන් ගත්ත දවසකට වාහනයකට මාරු වෙමු. මම දැනට යන්නේ මේ බයිසිකලෙම තමයි. ඉතින් මගේ ඔෆිස් එකට යන්නේ ග්‍රොසරි යනවා නම් ග්‍රොසරි shopping යන්නේ හැම දෙයකටම තියෙන්නේ මේ මගේ බයිසිකලේ. මේ දවස්වල කියන්නේ සමය මේ ස්ප්‍රින්ග් එකට නම් සෑහෙන ලේසි. මේ ඇත්තටම බයිසිකලේ යන එක ඇඟටත් හොඳයි. මෙහි නෝමල් ඉන්නවට වඩා මෙහි බයිසිකලයකින් ගමනක් යන එක සෑහෙන හොඳයි. ලෙඩ අඩු වෙනවා ඒ අතින් ගත්තොත්. හැබැයි ඉතින් වින්ටර් එකට තමයි පොඩ්ඩක් ඉතින් සීතල වැඩි. බයිසිකලෙන් යන්න පොඩ්ඩක් අමාරුයි වින්ටර් එකට. අතට ග්ලව්ස් එහෙම දාගෙන තමයි යන්න ඕන මේන්ලි. තමයි බලමු. බලන්න මේ පැත්තේ ඔය වාහන ಜಾති එහෙම මේ ලංකාවේ කට්ටියගේ ඊනක් තමයි වාහනයක් ගන්න එක. ආන්න ඉතින් මේ පැත්තේ ලොකු මේ හැමෝටම වගේ වාහන තියෙනවා.
ඇත්තටම ගත්තොත් මෙහි මේන්ලි තියෙන දෙයක් තමයි මේන්ලි මම දකින දෙයක් තමයි දැන් මේ බණ්ඩ මේ පිරිසිදුකම. මෙහි මිනිස්සුන්ගේ තියෙන ඒ දෙයක් තමයි ඒගොල්ලෝ ඒක රකින්නවා. ඒ කියන්නේ අපේ වගේ එහා ගෙදර මිනිස්සයාට කුණු විසික් කරන එකයි එහා ගෙදර මිනිස්සයාගේ පැත්තට කුණු විසික් කරලා දාන එකයි. ඒ දේවල් එහෙම මේ පැති වල ලොකුවට වෙන්නේ නැහැ මම මේක දකින්න විදියට. අනිත් එක ඒකට මේන් රීසන් එකක් තමයි මේ ගවර්න්මන්ට් එකෙන් මේ හැමදේම කන්ට්‍රෝල් කරනවා. මේ කවුන්සිල් එකක් තියෙනවා හැම සිටි එකටම. එතකොට ඒ කවුන්සිල් එකෙන් මේ හැමදේම බලා ගන්නවා. ඒ කියන්නේ කුණු එකතු කරන්න සතියකට පාරක් අනිවාර්යෙන් එනවා. එතකොට ඕගලන්ට මේ පේනවා ඇති මේ ගියක් තියෙන හැම තැනකම මේ කුණු බාස්කට් තියෙනවා. දැන් ගත්තොත් මේ කුණු බාස්කට් එක එක ಜಾති වලට වෙන් කරලා තියෙනවා. දැන් මේ පේනවනේ. මේ හැම ගියකටම තියෙනවා. දැන් බලන්න අපි ඊළඟ ගේත් බලමු මේ. ඊළඟ ගෙදරත් අනිවාර්ය රතු පාට කොළ පාට පාටින් කුණු බාස්කට් තියෙනවා. එතකොට මේ කුණු එකතු කරන මහත් ඒගොල්ලෝ එන කට්ටිය ඒගොල්ලන්ට කෙලින්ම තියෙන්නේ අදාළ බාස්කට් එකේ තියෙන කුණු ටික අරගෙන දාගෙන ගියා. ඒගොල්ලන්ටත් හරිම ලේසි කුණු වෙන් කරන්නත් ලේසි. එහෙම හැමෝටම ලේසි මේ විදිය. බලමු මොකක්ද දන්නේ පොලිමත් තියෙනවා. ආද යන්න පටන් ගත්තා. දැන් බයිසිකලයක් යන්නේ ගන්න එකේ තව වාසියකුත් තියෙනවා ඇත්තටම ගත්තොත්. එකක් තමයි මෙම ට්‍රැෆික් එකට අවුවෙලා යන්න ඕනේ නැහැ. මේ නෝමලි ඇත්තටම මෙහි ලෝ එක ගත්තොත් මම දන්න විදිහට බයිසිකලයකට ඕනනම් මේ යන්න පුළුවන්. මොකද තල්ලු කරගෙන උනත් යන්න පුළුවන් පේමන්ට් එකේ උනත් ඕන විදිහකට. ඒ හින්දා මෙහි ට්‍රැවල් කරන්න නම් බයිසිකලේ තමයි ටිකක් ලේසි ඇත්තම ගත්තොත්. නැත්තම් පොඩ්ඩක් හැමෝටම වාහන තිබ්බට පස්සේ ට්‍රැෆික් එකත් වැඩි වෙනවා. මම හිතන්නේ මම මෙතනින් ඉස්සරහින් දාන්න ඕන දකුණට ඉන්න බලන්න. ඔව්. මෙතනින් දකුණට දාලා තමයි යන්න දෙන්නේ. අනේ මේ කට්ටියගේ BMW ද ඕනම જાතියක වාහන තියෙනවා. දැන් අපිට මමත් මේ ඔය කට්ටිය යනවා බයිසිකල් වලින් කැමති දෙයකට පේමන්ට් එක යනවා නම් පේමන්ට් එක කට්ටිය යනවා පාර යනවා නම් පාර යනවා. බයිසිකල් වලට සාමාන්‍ය එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ කැමති දෙයකට යන්න පුළුවන්. මොකද රජයත් කැමති බයිසිකල් පාවිච්චි කරන නම් මිනිස්සු. මොකද පරිසර දූෂණයක් නැහැ. ඇඟටත් හොඳයි මිනිස්සුන්ගේ ලෙඩත් අඩු වෙනවා. ඒ බලමු. දැන් ග්‍රීන් වුණා යා. බලමු බයිසිකල් වාහන ටික දානවා. එකක් තියෙනවා. බලමු ඉස්සරහට. මොකද්ද මේ කඩේ? පොඩි පබ්බයක් වගේ ගන්න නේද? පොඩි මේ කියන්නේ ගම්මානයක තියෙන පොඩි පබ්බයක් වගේ ලස්සනයි. කැමති දෙයකට ගිහිල්ලා මේක ඉන්න පුළුවන්. මේ චර්ච් එක බලන්න මෙහෙ අර මේල්ලි තියෙන ලස්සන දේ තමයි පොඩ්ඩක් අර හැම දෙයක්ම නිකන් අර පරණ තාලයෙන් අර ඒක එන ගාම්භීර විදියකට තියෙනවා මේ හැම දෙයක්ම. පරණයි තමයි. ඒ වුණාට ඒක හරි ගාම්භීර විදියකට තියෙනවා හැමදේම. ඉන්නකො පෙන්නන්න. දැන් බලන්න මේ මේක සෙමෙස්ටර් එක. මේ සෙමෙස්ටර් එක මං හිතුවේ පල්ලියක් කියලා. මේ සෙමෙස්ටර් එකේ තියන්න බලන්න මේ ඒ දේ පරණවට ඒක සෑහෙන ගාම්භීර විදියකට ඒ දේවල් හැමදේම ක්වොලිටියට පිරිසිදුව පවත්වාගෙන යනවා. out of London උනාට පස්සේ තියෙන මේන් වාසිය තමයි දැන් මේ අතරම ගත්තොත් මම දැන් ඉන්නේ out of London නේ. මේන්ම වාසිය තමයි ලොකුවට අර සෙනග ගැවසිලා ඒක මේ
අර කරප්ට් වෙලා නැහැ ගොඩක් මිනිස්සුන්ගෙන් හැම වෙලේම අර මිනිස්සු ගොඩාක් ඉඳියාම හරිම අමාරුයිනේ ඒ තැන්වල අපිට ඉන්න ඒ වගේ තමයි දැන් මේ වගේ තැන්වල හරි කොට් කාම් එන නිශ්ශබ්දයි මිනිස්සු වැඩි නැහැ මිනිස්සු ඉන්නවා වැඩි නැති නැහැ උනට මේ කිව්වල හැමතැනම ඔයගලන්ට පේනකින් තේරෙනවානේ හැමතැනම මේ මිනිස්සු ඉන්නවයි කියලා හැබැයි උනාට කොහොම quality life එකක් තියනවා දැන් බාන්න තව දෙයක් තමයි බාන්න මේ ස්ක්‍රීන් එක පටන් ගත්තට පස්සේ මේ තියෙනවා හැමතැනම මල් පිපිලා ගස් වල මේ නෑ වින්ටර් එක නම් මේව මුකුත් නෑ හරිද වින්ටර් එකට ඇවිල්ලා මේවා මේ නිකන් වේලිලා තියෙන සම්පූර්ණයෙන්ම වේලිච්ච මල් වගේ මල් මුකුත් නෑ දැන් එනවා මල් පිපිලා ඔය මං හිතන්නේ මන් දන්නේ මේ මල් වල જાතියන ඔය මේ පේරාදීනිය කැම්පස් එකේ එහෙම ගියපු කට්ටියම දකින්න ඇති ඔය සමයක පැත්තට එහෙම මේ රබර් රෝසියෙන් පිපිලා තිනවා ඒ වගේ දැන් මේ වගේ මේ මලුත් මාර ලස්සනයි මේ ඉන්න බලන්න මොකක්ද කියලා බලන්න දන්න කට්ටිය කියන්නකෝ මේ මල් જાතිය මොකක්ද කියලා හරි ලස්සනයි ඒ ගහේ මල් විතරයි පිපිලා තියෙන්නේ කොළ නැහැ එහෙමත් තියෙනවා ඒ කියන්නේ ගහටම මේ මල් විතරයි දින්නේ කොළ නැහැ බලමු මේ කන්දේ ඉඳන් මම මේ ටික පයින් යනවා ඕකටත් කියලා මොකද වීඩියෝ කරන ගමන් ටික අමාරුයි හැමදේම කන්ට්‍රෝල් කරගන්න පරිස්සමට යන්නත් එපේ මේ දින ට්‍රේන් ලයින් එක දැන් මෙහි කොච්චි පාරවල් කීයක් තියෙනවා 4ක් තියෙනවා ඕකේ කියන්න ඕන දෙයක් තමයි මම ඕකෙත් කියන්නම් දෙයක් දැන් ඔතන ඔයගලන්ට පේනවනේ කොච්චි පාරේ පාරවල් 4ක් තියෙනවා ඔය 4න් එක ළඟ දෙකක් තියෙනවනේ ඔය එක ළඟ දෙක තමයි එක පැත්තක් ඒ එක ළඟ දෙක යන්නේ ඔපොසිට් ඩිරෙක්ෂන් එක කියන්නේ එක පැත්තක් පැත්තට යද්දි අනිත් පැත්ත යන්නේ මේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. එතකොට හරි ලේසි මිනිස්සුන්ට මේ ප්ලැට්ෆෝම් අතර මාරු වෙන්න ඔය විදිහට කරා. ඔය දැන් නම් යන්නේ මම හිතන්නේ මේ බඩු ප්‍රවාහනය කරන මේ ට්‍රේන් එකක්. ඔව්. කුණුවනම්ම නම් එහෙම ඕල තමයි අරන් යන්නේ. හරි. මං හිතන්නේ මම යන පාර හරි අපිට උතන මේ කන්දෙන් බැහැලා මම යන්න ඕන පල්ලෙහාට මම හිතන්නේ මොකද මේ පාරවල් මමත් හොය හොයන යන්න ඕන එතකොට මම දන්නෙත් නෑ යන විදිය පාත් පළවෙනි පාරේ යන්නේ ඉඳන් බලමු කොහොමද කියලා මේ පාර නම් පොඩක් සෑහෙන පටුයි මිවන් මේ පටු පාරක් පාර තියෙනවා ඉස්සරහින් මේකන ටිකක් ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක් වගේ මට පේන විදිහට මොකද හේතුව බලන්න ගොඩක් shops තමයි තියෙන්නේ දැන් බලන්න මේ ඔටෝ සෙන්ටර් එක විදිහට මේ තියෙනවා මේ ඔටෝ සෙන්ටර්ස් ඒ කියන්නේ මෙහි ගොඩක් දුරට වාහන හදන වාහන රිපෙයාරින් ඒ වගේ දේවල් තමයි මං හිතන්නේ වෙන්නේ හරි මං හිතන්නේ අපිට තව චුට්ටෙන් මෙතන හැරෙන්න තියෙනවා ඉස්සරහින්ද කොහෙද මං හිතන්නේ මෙතන ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ මේ කැනල් එකක් ගාවි එක පොඩි අතල් එකක් තියෙයි මහපාරේ යනකොට වඩා මහපාරේ ගියොත් ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙන වාහන විතරයි වෙන දේවල් නම් පෙන්වන්න නැහැ අතර මහපාරේ නම් මේ මේන් රෝඩ් එකේ ඇත්තටම ගත්තොත් දැන් මම යන පාර ඇවිල්ලා පොඩි කැනල් එකක් ගාවින් තියෙනවා කියලා තමයි මැප් එකේ පෙන්නන්නේ. මම දන්නෙත් නෑ ගිහලා බලමු කොහොමද කියලා ඒ පාර. හැබැයි ඔය කැනල් වලින් ළඟින් යන පාරවල් රැට එහෙම යන්න ටිකක් අමාරුයි. මොකද මේ බණ්ඩ මට දැන් තමයි අහුනේ බා මේ තියෙන්නේ. මං හිතන්නේ මම මෙතන ඇතුලෙන් යන්න ඕන. මට ෂුවර් නැහැ. මෙතන උනොත් තියෙනවා මෙතන පොඩි ඔය පාලම තියෙන කැනල් එකට. මට තේරෙන විදිහට මං හිතන්නේ මම හරි. බලමු අපි ගිහිල්ලා ඇතුලේ. යස් මං හිතන්නේ හරි මැප් එකෙත් පෙන්නනවා මං හරියට යනවායි කියලා
නයිස් ලස්සනයි. මේ බාණ්ඩ මෙතන පොඩ්ඩක් වෙලාව ඉන්න හිතුණා මට එකපාර. ඔයගලට මම හරියට පෙන්වෙත් නෑ මං හිතන්නේ මගේ බයික් එක. මේ තියෙන මගේ බයිසිකල් එක. එතකොට බලමු. මේ බලන්න මෙතන පොඩි පාලම තියෙනවා. මේ කැනල් එක දිගේ තමයි මට යන්න තියෙන්නේ. එතකොට මේ ඇත්තට මම බයිසිකලේ දැන් Google Map වල අපි මේකේ බයිසිකලේ දාගත්තට පස්සේ අපිට එතකොට මෙහි ලස්සනට මේ බයිසිකල් රූට් පෙන්නනවා. දැන් මේ බයිසිකල් රූට් එකක් කොහෙම යන්න පුළුවන්. මම මේ තාම ගිහිල්ලා නැහැ. හරිද මෙහි? මම තාම මේ බර්න්හෑම් බීචස් කියන කැලේට ගිහිල්ලා නැහැ. මම එතෙන්ට ගිහිල්ලා කියන්නම්. ඒකේ තියෙන වැදගත්කම් මොනවද කියලා. ඒ කැලේට ඇයි මම තෝරගත්තේ යන්න කියලා. මගේ පළවෙනිම වීඩියෝ එකට. ඒ ගිහිල්ලා මම කියන්නම් ඒකේ තියෙන වැදගත්කම ඕගලන්ට පුදුම හිතෙයි. ඒකේ තියෙන වැදගත්කම මෙච්චර වැදගත්කමක් ඒකේ තියෙනවද කියලා. අපි සෑහෙන ප්‍රසිද්ධ අපි බලලා තියෙන සෑහෙන ප්‍රසිද්ධ ෆිල්ම්ස් ගොඩක ලොකේෂන්ස් ඒ කැලේ තියෙනවා. මේ ඒක තමයි මේන් රීසන් එකක් මට එහෙ යන්න. අපි ඒකත් එක්ක බලමු දැන් මම මේ නවත්තපු තැනත් බලන්නකෝ ඔයගොල්ලන්ට. මේ පේනවා ඇති සාමාන්‍යයෙන් මේ පොඩි කැනල් එකක්. මේ කැනල් එකක් සාහින්න ලොකුවට අපිරිසිදුවක් නැහැ. සාමාන්‍ය වුණාට පොඩ්ඩක් අර කැලෙත් එක්ක ඉඳ පොඩි අපිරිසිදු ගතියක් තියෙනවා. හැබැයි මේ කැනල් එකක් අපි මේ පැයට දැක්කට පස්සේ දැන් අපේ මට ඇත්තට මේ වගේ තැන්වල නවත්තන්න හිතෙන්නේ. මම ලංකාවේ ඉඳිද්දී මේන්ලි මේ වගේ තැනකට දැක්කට පස්සේ අනිවාර්යෙන් නාන්න බහිනවා. හරිද? මේක වීඩියෝ එක බලද්දී ඔය මගේ යාළුවන්ට එහෙම මගේ ලංකාවේ ඉන්නවා මං මතුගම. එතකොට මගේ ඔය මතුගම ඉන්නවා වෙනම සෙට් එකක්. යාළුවෝ. අපි හැමදාම සෙන්සුරාදාට අනිවාර්යෙන් ඇලක දොලක පයින් එක කරනවම තමයි. මොකද මතුගම කියන්නේ සිංහරාජයට ළඟයි. එතකොට ওই සිංහරාජයට ළඟ හින්දා සෑහෙන්න ඇලවල් දොලවල් ආයිත් මේ දී ඇලි සෑහෙන්න දෙනවා. මේ ඒක සෑහෙන්න මේ මතක් වෙනවා මට. එතකොට ඒ තිබ්බ හින්දා මොකද මගේ යාළුවොත් මෙහෙලා මතක් වෙනවා. හේතුව මේ වගේ තැනක් දැක්කොත් අනිවාර්යෙන් අපි නාන එක නානවා. හැබැයි මෙහි තියෙන දුක තමයි මේ වගේ එකක් දැක්කත් තනියෙන්වත් නාන්න බෑ. හේතුව වතුර සෑහෙන්න සීතලයි. මේ මං දන්න විදිහට මෙහි නෑවුතින් වෙන අසනීපයක් හැදෙනවා. සීතලයි. අනිත් එක මෙහි ටිකක් වතුරත් ටිකක් නාගර තාම නගර බද හින්දා වතුරත් එච්චරම හොඳ නැහැ. ඔය කොළඹ අපේ කොළඹ තරම් නම් හිතන්න එපා. කොළඹ තියෙන ඇලවල් දොල්වල් වගේ මේවා අපිරිසුදු කියලා. එච්චර නම් මට අපිරිසුදුකමක් පේන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මේවල නාන්න අමාරුයි. නාලා මොන වගේ ලෙඩ ඇදෙයිද දන්නෙත් නැහැ නේ. ලෙඩක් ඇදුනොත් කවුරුත් නැහැ මෙහි. මම තනියෙන් ඉන්නේ. මේ එතකොට බලමු. මෙහි අනිත් එක මේ වතුරේ මට කිසිම මාළුවෙක්වත් වෙනම જાති සතෙක්වත් පේන්නේ නැහැ. ඒකට හේතුව මං හිතන්නේ මේ වල තියෙන සීතල වෙන්න ඕන. ඒ සීතලට මේ මාළුන්ට වගේ සතුන්ට ඉන්න බෑ. මං දන්නේ මං හරියටම දන්නේ හේතුව නම් මං හිතන්නේ මේ සීතල හින්දා තමයි මේ සතුන්ට ඉන්න බැරි මේ වතුර වල රැදිලා නැත්තම් අපේ ලංකාවේ වගේ න පෙතියොද දණ්ඩිද වැලිගොව්වොද ඕන තරම් මාළු ඉන්නවනේ මේ වතුරක් ගත්තා. මෙහි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මෙහි වතුරකවත් මාළුවෙක් නැහැ. මං ඔයාලට මේ වීඩියෝ එකක් දාලා පෙන්නන්න අන්ඩෝට ෆොටේජ් එකක් කොහොමද කියලා බලන්නකෝ. මේක ඇතුලේ සත්තු ඉන්නවද මේවා පිරිසිදුද නැද්ද කියලා මම නිකන් එකක් දාලා පෙන්නන්න ඕගොල්ලන්ටත් එක්ක බලන්නත් එක්ක කොහොමද කියලා. UK වල ඇලක් ඇතුලේ පොඩි කැනල් එකක් ඇතුලේ වතුර වල ක්වොලිටි එකයි මොනවද තියෙන්නේ කියලාත් බලන්නකෝ. ඕගොල්ලන්ට ඔන්න මම අද පෙන්නනවා. ඔව් දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මම මේක වතුර ඇතුලට දාලා බලන්නම් කොහොමද කියලා. ඕගොල්ලොම බලන්නකෝ මේකේ කොහොමද වතුර කියලා. මේ සාමාන්‍යයෙන් මේ නගරය මැද්දෙම වගේ ගලාගෙන යන මේන්ම කැනල් එකක් මේ පැත්තේ තියෙන. ඔයගොල්ලෝ දැන් දකින්න ඇතිනේ කොහොමද කියලා. මේ ඔය දැක්ක විදිය තමයි තියෙන්නේ පිරිසුදුකම. ලොකුවට මේ එකක් නෑ. හැබැයි ඉතින්
මේ වගේ වතුරක් දැක්කට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ යාළුවට මතක් වෙනවා ලංකාවේ ඉන්න. ඇවිල්ලා මේන්ලි ඔය නිමේෂ් කියලා මගේ යාළුවෙක් ඉන්නවා මේ මතුගොමම. ඌව තමයි මුලින්ම මතක් වෙන්නේ. ඌ තමයි මගේ පොඩි කාලේ ඉඳන් මේ යාළුවා. චිකාගෝට කියන්නේ අපි. ඌ පෙරදින කැම්පස් එකේ මේ මාත් එක්ක ඉන්න කාලේදී පෙරදිනේ මම මොරටුවේ ඉන්නේ. මිනිහා පෙරදිනේ. අපි දෙන්න එකට ඒලල් කරලා පොඩි කාලේ ඉඳන් යාළුවෝ. පන්ති ගියේ එකට මං හිතන්නේ ඌව මට සෙට් උනේ මේ 6 වසරේ ඉඳන් වගේ. අපි 6 වසරේ ඉඳන් එකට පන්ති ගියේ. සාමාන්‍යයෙන් ලොජිකලි දෙයක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 4කට වඩා මිනිස්සෙක් මම බයිසිකලේ නැගලා කතා කරා. ඇත්තටම රීසන් කියනවා අවුරුදු 4කට වඩා මිනිස්සු දෙන්නෙක් ඕන මිනිස්සු දෙන්නෙක් ආශ්‍රය කරොත් ඒ මිත්‍රකම කවදාකවත් නැති වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒක මතකෙන් අයින් වෙන්නේ නැහැ කියලා. දැන් අපිට ඕන තරම් මිනිස්සු හම් වෙනවා නැති වෙනවා. එහෙම නෙමෙයි. කියන්නේ අවුරුදු 4කට වඩා අපි ආශ්‍රය කරොත් ඒ යාළුකම ඒ මතකේ නැති වෙන්නේ නැහැ කියලා ෆිලොසොෆිකලි කියනවා. එතකොට මේ ඒ වගේ තමයි ඌ තමයි මගේ ඒ දවස්වල ඉඳන් ඉන්නේ යාළුවෝ. ඌත් එක්ක තමයි හැම මගුලටම නාන්නද කරන්නද හැම මගුලටම යන්නේ ඌත් එක්ක. හරිද? ඊට පස්සේ ඉන්නවා තව ඌ විතරක් නෙවෙයි දැන් අනිත් යාළුවෝ ටික තරහ වෙයිද දන්නේ නැහැ. හැබැයි ඉතින් උණුත් දන්නවා මගේ පරණ යාළුවා නිමේෂ් කියලා ටිකක්. ඊට පස්සේ ඉතින් තව සෙට් එකක්ම ඉන්නවා ඩිනාල් හසන් උණුත් පරණ යාළුවෝ. හැබැයි උන්ටත් කලින් තමයි නිමේෂ් සෙට් උනේ. ඩිනාල් පසන් තේජන ඔය ඉන්නවා මේ සෙට් එකම අපේ වෙනවා අයාලි කියලා ගෲප් එකකුත් තියෙනවා මේ ලංකාවේ දවස්වල මම එන්න කලින්. ඕකේ තමයි ඉතින් මේ ඕකෙන් සෙට් වෙලා තමයි හැම තැන තැනකම එන්නේ. බන්න රත්න මේ ලස්සනට තාරාව දෙන්නෙක් යනවා පීනගෙන. කපල් එකක් මම නම් හිතන්නේ. හරි බා. පේනවා ඇති පේනවා පේන්න ඕන. බන්න. මෙහි දකින්න මං එක දෙයක් තමයි මෙහි ඉන්න සත්තු හැමෝම ඒ කියන්නේ පරවිය වුණත් තාරා වුණත් හැම සතාම මේ සීතල හින්දා උන් හොඳ ලොකුවට මහතට හැදෙනවා. ඇත්තටම මේ එහෙම හැදුන් නැත්තම් උන්ට සීතල පොඩ්ඩක් දරා ගන්න අමාරුයි මේ සීත කාලෙට. ඒ ෆෙදර්ස් ඔක්කොම ලොකුවට හැදිලා තියෙන්නේ. ඉස්සරහින් නම් කපල් එකක් ඉන්නවා. මං හිතන්නේ මං ඒ කපල් එකට ඩිස්ටර්බ් කරනවා මෙතන ඉඳලා. පොඩි ටීනේජ් කපල් එකක්. බාන්න මේ පැත්තේ හරි ලස්සනයි මේ ලස්සන පොඩි කපල් එකක්. sorry guys. ලස්සන පොඩි උන් දෙන්නෙක්. කොහොම තමයි ඉතින් මේ ඇත්තටම ඒව මතක් වෙද්දිත් මේ ලංකාවේ ඉන්න තාම වයිෆ් මතක් කරනවා. තාම මගේත් වයිෆ් මේ ඇවිල්ලා නැහැ. එයාත් තාම ලංකාවේ ඉන්නේ. අපි දැන් කතාවට එමුකෝ. දැන් මේ channel එකේ ඔයගලන්ට පේනවා ඇති මොනතරම් ලස්සන විදිහකට සාමාන්‍යයෙන් තියෙනවා. දැන් මේ දවස්වල ඔය කියන තරම දැන් ඔයගලන්ට තේරෙනවා ඇති කියන තරම් පිරිසු නැහැ. හැබැයි ඉතින් මට හිතෙන විදිහට මේක නේචර් එකෙන්ම තමයි මේ විදිහට වතුර තියෙන්නේ. ඇයි බාන්න දැන් ඔය ඔක්කොම මේ ගොඩක් ගස් වල වැටලා තියෙන ඒවා ඔක්කොම ගස් වලින් වැටිච්ච ඒවා. ඒ වලින්ම දැන් මේ නේචර් එකේ තියෙන විදිහටම තමයි තියෙන්නේ. කවුරුත් ඒවට මේ ඇඟිලි ගහලා ඒවා පොලියුට් කරලා නැහැ. දැන් ගත්තොතින් මේ බාන්න දැන් මේ ගේ පිටිපස්සෙම තියෙන ලස්සනයි. දැන් මේ කැනල් එකේ ඕන මිනිසුන්ට දැන් ගොඩක් දුරට මේ කාලෙට මේ මිනිස්සු ඇවිදගෙන යනවා මේ පාරවල් වල. සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකට තමයි ඒගොල්ලෝ මේ විදිහට මේ තැන් වල යන්නේ. බයිසිකල් වලින් හරි පයින් හරි මේවල මේ ඇවිදින තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට මේ අපි යමු බාන්න. මං හිතන්නේ මම මේකේ තව දුරටත් යන්න ඕන මේ පාරේ. මොකද මේ වීකෙන්ඩ් එකෙන් දැන් මේ බාන්න මේ පැත්ත ටිකක් ඇත්තටම ගත්තොත් මේ පැත්ත ඇවිල්ලා ටිකක් ටවුන් කිව්වට ගොඩක් මිනිස්සු නැහැ.
මට හිතා ගන්න බෑ සෙනසුරාදා මේ මෙච්චර මිනිස්සු අඩු නේ කියලා මේ පාක්කේ වුණා. ඒකනම් පොඩි ග්‍රවුන්ඩ් එකක් වගේ. අපි ග්‍රවුන්ඩ් එක බලනවාද ගන්න කලින් නෑ ටිකක් බලමුකෝ කොටත් කියලා. මම නිකන් දැන් මේ මම යන පාරෙන් එළියට දැන් බලන්න ජිම් එකක් එම තියෙනවා. ජිම් එකක් එම තියෙනවා. මේ ඇවිල්ලා ඕනනම් සෙල්ලම් කරන්න පුළුවන්. කවුරුත්ම නැහැ. තනියෙන් ඇවිල්ලා කැමති විදිහකට සෙල්ලම් කරන්න පුළුවන්. ඊට ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මෙහි ක්‍රිකට් නැහැ ලොකුවට. අපේ ලංකාවේ වගේ. තියෙන්නේ ඉතින් ෆුට්බෝල් තමයි. ක්‍රිකට් නැහැ ලොකුවට. මේ ඉතින් ෆුට්බෝල් වලට හදිච්ච ඒවා තමයි තියෙන්නේ ඔක්කොම. ක්‍රිකට් ග්‍රවුන්ඩ් ලොකුවට මෙහි ඇත්තටම නැහැ. අර දැන් මේ ග්‍රවුන්ඩ් එක බලන්න ලස්සනට තියෙන ඔක්කොම ටික තියෙන්න ඕන දේවල් ඔක්කොම තියෙනවා. මම නිකන් මේ යන පාරෙන් එළියට දාලා ඔයගලන්ට පෙන්වන්න ඕනේ නිසා තමයි මේ එළියට ආවේ. මං ආයි යන්නම් හැරිලා අනිත් පැත්තට. මිනිස්සුත් ඉන්නවා දැන් මං වගේ තමයි. ප්‍රාර්ථනා තනියෙන් ජිම් ඉක්විප්මන්ට් තියෙන තැන තනියෙන් සුද්දෙක් වල්ලා ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි ඉතින් මාත් මිනිහා එක්ක නෑ. මිනිහා සමහරක් වෙලාවට මේ ඉන්න ඇත්තේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එනකන් ඉන්න ඇති. දැන් මේ වගේ දෙයක් දැන් බලන්නේ කුණු දාන්න තැනක් එතන හදලා තියෙනවා එළියට යද්දි. බලන්න මේ වගේ තැනක් අපේ හැම තැනකම ඒ කියන්නේ අපේ ග්‍රවුන්ඩ් එකක් ගත්තත් දියැලක නාන්න තැනක් ගත්තත් ඒ හැම තැනකටම මං හිතන්නේ ඒ වගේ දෙයක් ඉස්සරහට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන. අපේ අලුත් ගවර්න්මන්ට් එකක් නේ තියෙන්නේ. NPP ගවර්න්මන්ට් එකක්. සෑහෙන මමත් කැමති දැන් තියෙන ආණ්ඩුවට නම් ඒගොල්ලෝ මේක මේ වගේ දේවල් ඔය වගේ පොඩි දේවල් නේ ඇත්තටම බාන්න පරිසරය පිරිසිදු කරගන්න පොඩි දේ කරන්න තියෙන්නේ. මිනිස්සුන්ට දාන්න කුණු දාන්න තැනක් හදලා තියන්න ඕන. ඊට පස්සේ මිනිස්සු තුරු වෙනවා එතෙන්ට දාන්න. ගොඩක් දුරට මම දැකලා තියෙනවා අපේ මිනිස්සුන්ට කුණු දාන්න තැනක් හොයනවා. හැබැයි දාන්න තැනක් නෑ ලංකාවේ. ඒක මේ හැටියක් ඒ කුණු දාන්න තැනක් නෑ. ඒකට මොකද කරන්නේ? අනේ ඕනේ නැහැ කියලා විසික් කළා දාන්න. හැබැයි මෙහෙම නෙමෙයි. මෙහෙ කුණු දාන්න තැන් තියෙනවා. ඒ තැන මිනිස්සුන්ට තියෙන ළඟම තැනකට තමයි හදලා තියෙන්නේ. ඒ ඉන්න කවුරුත් මෙතන අපේ ඉස්සරහ කුණු බාල්දිය තියෙද්දි කවුරුත් ඇවිල්ලා නිකන් බිමට දාන්න තරම් මිනිස්සුන්ගේ මානසිකත්වය හැදිලා නැහැනේ. මිනිස්සු ඒ තරම් නරක නැහැනේ. මිනිස්සු කම්මැලි හින්දා තමයි ගොඩාක් දුර යන්න ඕනේ නැහැ කුණු දාන්න කියලා බිම දාලා දාන්න. දැන් මෙහි ඒ කම්මැලිකම නැති වෙන විදිහට මිනිස්සුන්ගේ ළඟම කුණු විසික් කරන්න තැනක් තියෙනවා. මේ ඒ හින්දා ඒක මාර ලේසි හැම මිනිස්සුන්ටම. ඒකින්ද තමයි මෙහි පිරිසිදුවට තියෙන්නේ හැම දෙයක්ම. අපි උනත් ඕනම කුණු මේකක් දැක්ක මෙහි එකපාරක් නෙමෙයි 10 පාරක් හිතනවා කුණු ටිකක් බිමට දාන්න කලින් මොනියම් හේතුවක් මතවත්. දැන් ටිකක් සත්තු ඒ කියන්නේ තාරාවෝ පොඩි කුරුල්ලෝ જાති මේ පොඩ්ඩක් පේන්න පටන් ගන්න තියෙන්නේ. මම ඔය වින්ටර් කාලෙත් ඇවිල්ලා තියෙනවා සමහර පැතිවල නිකන් වීඩියෝ කරේ නෑ දවස්වල නම්. දැන් තමයි නිකන් ඉන්න ගමන් හිතුනේ වීඩියෝ එකක් හදන්න ඕන කියලා. ඒ දවස්වල මම එහෙම සත්තු දැක්කේ නෑ මෙහෙ ගොඩක්. බාන්න සුදු කබල්ලා. Thank you. You're welcome. ඒගොල්ලෝ වණ්ඩේ ඒගොල්ලෝ දැන් ඔය ඇවිදින්න තමයි යන්නේ. පාර මං ආ පාර දිගේම ඇවිදිනවා. මෙයා මොකද කරන්නේ? කුණු වයින් කරනවා මං හිතන්නේ මොන හරි. ඒක පොඩි ආර්ට් එකක් වගේ එකක්. දැන් මේ ආර්ට් එක මෙහෙ එහෙම ලයිෆ් එකකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ channel එක තුරු අපිට ඕන පොඩි පාටියක් දාන්න. අර වගේ පොඩි ආර්ට් එකක් වගේ ගත්තා. පොඩ්ඩක් ආතල් එකක් ගන්න පුළුවන්. එතන මේ
ඒ වගේ ආට් එක ඒ පොඩි ආට් මෙහෙම තියෙනවා දිගට මම දැකලා තියෙනවා සමහර මේ ප්ලේසස් වල වගේ ආට් තියෙනවා ලයිට් එකම දාලා පොඩි පබ් එකක් වගේ පොඩියට එහෙම තියෙනවා බලමු මම හිතන්නේ දැන් පොඩ්ඩක් මම මැප් එක බැලුවා නම් හරි වෙලාවට මැප් එක බැලුවේ තව දුරටත් ඉස්සරහට ගියා නම් මට ආයෙ හැරෙන්න වෙන්නේ නැහැ මම මෙතනින් හැරිලා තමයි යන්න ඕන නැහැ මං හිතන්නේ Google map එකටත් පොඩ්ඩක් වැරදිලා මං තව ඉස්සරහින් ගිහලා හැරෙනවා නම් හරි ලේසි පොඩි අඩිපාරවල් එහෙම පෙන්නන්නේ නැහැ Google map එකටත් මේ බලන්න දැන් මම මේ යන්නේ පාලමක් උඩින් දැන් මගේ උඩින් වාහනේ යනවා එතකොට මේකේ මෙතන මගේ මතුම යාළුවෝ ටික ඉඳියා නම් මුන් ටික මෙතෙන්ටලා තමයි අනිවාර්යෙන් ඔය මේ ඒගොල්ලන්ගේ මොන දේවල් තියෙනවනේ බියර් එකේම කට්ටිය ගහන්නේ මෙතන වගේ දඟලනවා තමයි අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ දේවල් ටික කරන්නේ හරි ෂෝක් ඉතින් මතුම යාළුවෝ ටික ඉඳියා නම් කයියක්ෙම ගහන්න මේ තියෙනවා මීය කරා තඩිමියක් පේනවද දන්නේ උරුමියෙක් මෙහෙත් ඉන්නවා මෙහෙ ඇත්තටම මේ මිස් කියලා අපේ ඉන්නවා පොඩි මීයෝ චූටි මීයෝ නිකන් බටුවට මේ ඇට මීයෝ කියලා කියන්නේ අපි කොස්තර මීයෝ අන්න ඒ වගේ જાති ඉන්නවා ඊට පස්සේ දැන් ඔය මම පළවෙනිට මේ හැවිල්ලා පළවෙනිටම දැක්ක පළවෙනි ලොකු උරුමියා මේ තියෙනවා හැබැයි මම දැක්කද මම මෙච්චරලා කුණු විසික් කරන්නේ නැහැ කියලා කිව්වනේ අතරනම් මට පේන විදිහට දැක්ක විදිහට මේ කුණු ටිකක් එහෙම විසික් කරලා නම් තියෙනවා මොකද ඒවා මේ රීචබල් නැහැ මිනිස්සුන්ට ඇවිල්ලා සුද්ධ කරන්න මෙහි ඉතින් හැම මිනිස්සයම එක මානසිකත්වයෙන් හිතන්නේ නැති කට්ටිය ඉන්නවනේ හැමෝම එක જાතියේ මිනිස්සු ඉන්නවා මිනිස්සු ඉගෙන ගන්න ප්‍රමාණය වැඩි වෙන්න තමයි ඒ මිනිස්සු දැනුමින් පරිපූර්ණ වෙන්න තමයි ඒ මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ වැඩි වෙන්නේ. ඒකත් තමයි ඒ වගේ අධ්‍යාපනයක් නැති මිනිස්සු තමයි මං දකින විදිහට ඔය විදිහට කුණු විසික් කරන්නේ. එහෙම මිනිස්සුත් මෙහෙ ඕන තරම් ඉන්න ඔය ඉතින්. ඒවා ඉතින් රජයෙන් ඇවිල්ලා සුද්ධ කරන්න ඕන. මං දැක්ක විදිහට අර ප්ලේස් එක පොඩ්ඩක් රීචබල් නැහැ ඇවිල්ලා සුද්ධ කරන්න. ඒ හින්දා තමයි ඒවා මේ කුණු එකතු වෙවි තියෙන්නේ වගේ තැන්වල. බලමු මම දැන් මේ පාරේ ගිහිල්ලා මෙතනින් මම මේ ඉස්සරහින් හැරෙන්න ඕන මම දැක්ක විදිහට ඉස්සරහා පාරක් තියෙනවා මේ ආවා මෙතන ඉන්ඩස්ට්‍රියල් සෝන් එක සම්පූර්ණයෙන්ම බාන්න ඉන්න වෙන්න මේක බාන්න මොන කවුද කියලා වෙන්න ඉන්ඩස්ට්‍රියල් සෝන් එක කොහොමද ලොකු බිල්ඩින් එකක් ගන්නවා වඩු තියෙන්නේ මේ අනිත් එකක් තමයි මේ ෆුට්බෝල් සහ බල්ලෝ ඔය දෙක තමයි හෙලෝ ෆුට්බෝල් සහ බල්ලෝ දැන් මේ මිනිස්සුන්ගේ දකින්න නැති ඔයගොල්ලෝ මිනිහා ගාව ඉන්න දැන් මේ දකින්න නැති මේ මිනිහා ගාව බල්ලෙකුත් ඉන්නවා ෆුට්බෝලෙකුත් ඉන්නවා මේ මිනිස්සුන්ට තියෙන එකම ආතල් එක කියන්නේ ගොඩාක් මිනිස්සු අතර බැඳීම හිටියක් අඩුයි කියන්නේ මම දැක්ක දෙයක් තමයි මිනිස්සු අතර ටිකක් බැඳීම ටිකක් අඩුයි සුදු මිනිස්සුන්ගේ මම දන්නේ නැහැ ඒක හරිද කියන්න එතකොට අර තනිකමත් එක්ක මේ මිනිස්සු ඉන්න තනිකමත් එක්ක ඒගොල්ලෝ අර සතෙක්ට ආදරය කරන එක පුරුද්දකට කියලා තියෙනවා සතෙක් හදාගන්න එක මොකද මිනිස්සු අතර බැඳීම අඩු වුණාට පස්සේ මිනිස්සු අර බලනවානේ කොහොම හරි කළා යම් කිසි විදියකින් තව කෙනෙක් එක්ක කන්ටැක්ට් වෙන්නේ ඒ තමයි මේ මිනිස්සු බල්ලෝ පොල්සෝ එහෙම හදන්න පුරුදු වෙලා තියෙන්නේ ලංකාවේ ගොඩක්ම නැහැ ඒක ඒ වුණාට ඉතින් හදන මිනිස්සු ඉන්නවා මේ ගොඩක් ඒ කියන්නේ මේ හැම මිනිස්සුම වගේ ගොඩක් දුරට එහෙම බල්ලෙක් පූසෙක් ඇති කරනවා ඒක ඒගොල්ලන්ගේ තනිකම මගා ගන්න අනිත් එක තමයි ෆුට්බෝල් යුරෝප් වල ඉතින් ෆුට්බෝල් තමයි
ක්‍රීඩාව ලංකාවේ ක්‍රිකට් වගේ. ලංකාවේ ක්‍රිකට් වගේ නෙමෙයි ඉන්දියාවේ ක්‍රිකට් වගේ. ලංකාවේ ක්‍රිකට් නම් දැන් එච්චර මිනිස්සු සතුටු වෙන්නේ නැහැනේ. නේද? දුක් කෙනෙක්ගෙන වෙන්නේ. අර ඉන්දියාවේ ක්‍රිකට් වගේ ලොකු උන්මාදයක් තියෙනවා මෙහි. මිනිස්සුන්ට ෆුට්බෝල් මැච් එකක් වුණා ෆුට්බෝල් මැච් එකක් තියෙන දවසට ට්‍රේන් එකකවත් යන්න බෑ ලන්ඩන් පැත්තට. ෆුල් ලෝඩඩ්. මුකුත්ම කරන්න බෑ. හරිම අමාරු මේ තැනක යන්න. ඒ තරම් මිනිස්සු ෆුට්බෝල් වලට ක්‍රේසි. මේ හිතන්නේ මම මෙන්න මෙතන ඉස්සරහෙන් බලන්න. මේ ඔය කුණු නෙමෙයි තියෙන්නේ. සුදු පාටේ. ගස්වල මේ කොළ බණ්ඩ ඔය මේ මං ආප්පැත්ත ඔය තියෙන්නේ. මේ ගස්වල මේ කොළ තමයි ඔය වැල්ල තියෙන්නේ. බලමු මම හිතන්නේ හරි මම හිතන්නේ මම මේ මෙතනින් උඩට යන්න ඕන මෙතනින් මෙහෙම උඩට ගිහිල්ලා තමයි පාරේ යන්න ඕන පොඩ්ඩක් මැප් එකත් මම බලන්න ගත්තා ඉන්න බලන්න ඔයගලන්ට දැන් මැප් එක පෙන්නන්න මෙතන හොඳයි මැප් එක පෙන්නන්න ඇත්තටම ඔයගලන්ට මම දැන් ආවේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙහෙ ඉඳලා මේ තියෙන පේනවද දන්නේ නැහැ ලැන්ග්ලි කියලා ගහලා තියෙනවා ඔය ලැන්ග්ලි කියන පැත්තේ ඉඳන් තමයි මම මෙතන ඉඳන් ආවේ ඒකට මම මෙච්චර දුර ඇවිල්ලා තියෙනවා. දැන් මැප් එකේ ගත්තොත් මැප් එකෙන් කියනවා මට වමට හැරිලා යන්න කියලා වුණාට මට පේන විදිහට මට මේ කැනල් එකේ තව දුරටත් ගිහිල්ලා මේ මෙතනින් සෙට් වෙන්න පුළුවන්. මෙන්න මේ මෙතනින්. ඉතින් අපි ඒ පාරෙන් යමු. දැන් ආයිත් මහපාරට අපි කොහොමත් මහපාරට යනකොට පස්සේ හරි අමාරුයි ට්‍රැෆික් කරමවත් එක්ක අවුවත් වැඩි. මේ දවස්වල දැන් සීතල නැහැනේ අවුව වැඩි. කරදරයි. ඒ හින්දා අපි එහෙම යමු. තව විනාඩි 30ක් වගේ තමයි යන්න තියෙන්නේ. යමු. අපි තව දුරටත් මේ කැනල් එකේ දිගේ මෙයා. මෙහෙත් බෑ කිව්ව තරම්වත් නැහැ ඉතින්. කුණු විසික් කරලා දාලා තියෙනවා මෙතන උඩින් යද්දි. ඔන්න එහෙනම් UK තොයි කිව්ව තරම්ම පිරිසුදු කියන තැන්වල සමහර තැන්වල තමයි ඉතින් මේ වගේ මිනිස්සුන්ට රීච් වෙන අමාරු තැන්වල තමයි ඉතින් ඕක වෙලා තියෙන්නේ. ඊට වඩා හැමතැනම ඉතින් ඔය තියෙනවා. ඉතින් මේ දැන් මේ මං ආපු ටික ඔයගලන්ට පේන්නේ නැතිනේ කොච්චර පිරිසුදුකමක් තිබ්බද කියලා. ඒ දේවල් එහෙමම තියෙනවා. යමු ඉස්සරහට ඉතින්. මේකේ මම හිතන්නේ මේක මම ඉවරනකම් මේ පාත් එකේ ඉවරනකම් යන්න පුළුවන් මට තේරෙන විදිහට. අපි ඒකේ හැමම යමු. තව දේවල් තමයි ඉතින් මෙහි. ඇත්තටම දැන් මම ගැන ඕගොල්ලෝ දන්න මමත් කියන්න මමත් මෙහි UK වලට ආවේ ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් විදියට. මාස්ටර් එකක් කරන්න කම්පියුටර් සයන්ස්. එතකොට මේ මාස්ටර් එකත් එක්ක තමයි මෙහි ආවේ. දැන් මාස්ටර් එක මම ඉවරයි කම්ප්ලීට්. ඊට පස්සේ දැන් මෙහි මට මාස්ටර් එක ඉවර වෙලා දැන් ජොබ් එකක් කරනවා. එතකොට මේ දේවල් ටිකත් එක්ක තමයි මේ වීකෙන්ඩ් එකේ ෆ්‍රී. ඒ හින්දා මේ වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඇත්තට මේක පළවෙනි වීඩියෝ එකනේ. බලමු. මම යන්න තෝරගත්ත තැනත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සෑහෙන ලස්සනයි. මට දැක්ක විදිහට මාත් මේ YouTube එකෙන් බලලා තමයි සර්ච් කරලා තමයි බැලුවේ මොකක්ද යන්න හොඳ තැන කියලා. පළවෙනි වීඩියෝ එකට. මෙහි ඇත්තටම කියනවා නම් යන්න තියෙන පළවෙනියට සහ හොඳම තැන තමයි වින්සර් කාසල් එක. වින්සර් කාසල් කියලා එකක් තියෙනවා මේ ළඟම. මට මේ සව් වලට ඇවිල්ලා පයින් යන දුර. රැජින මෙහි තියෙන ලොකුම කාසල් එක ඇත්තටම ගත්තොත් අපේ දැන් නම් මෙහිනේ රජෙක්නේ UK වල. රජාගේ අම්මා ඒ කියන්නේ රජින. එතකොට චාල්ස් රජතුමාගේ අම්මා ඉවත් රැජින ඉඳපු ලොකුම කාලයක් ඉඳපු කාසල් එක වින්සර් කාසල් එක. ඒකටත් අපි දවසක් යන්. හැබැයි ඉතින් වින්සර් කාසල් එකේ නම්
ඕන තරම් ලංකාවේ කට්ටිය ගිහිල්ලා වීඩියෝ කරලා තියෙනවා, vlogs හදලා තියෙනවා, ඒකේ වටිනාකම කියලා දීලා තියෙනවා. ඒ දේවල්. එහෙම තියෙන හින්දා මම හිතුවා ඉන්ස කාසල් එකේ යනවට වඩා මේක හොඳයි කියලා. බලන්න දැන් ඉස්සරහට ඉන්න කපල් එකක්. ඒගොල්ලෝ ඔය දිවිදිරේ ඒගොල්ලන්ගේ සතුට මුක්ති වෙනවා. දැන් ඒගොල්ලෝ මට කතා කරන එකත් ඇහුණා. නිකන් මේ භාෂාව මොකක්ද කියන්නේ. මේ විශේෂ දෙයක් තමයි අත්‍තරම ගත්තොත් දැන් UK වල අපි හිතන්නේ මෙහෙ තමයි mighty British අපේ ලංකාවත් යටත් කරගෙන ඉඳපු මහා ජ්‍යෙෂ්ඨ බ්‍රිතාන්‍ය ජාතිය ඉන්නේ කියලා. ඇත්තටම මෙහෙ ගත්තොත් සුද්දොන්ටත් වඩා ඉන්නේ මේ සුද්දෝ කියලා ඉන්නේ මෙහෙ වෙන යුරෝප් වලින් ආපු පිරිසක් තමයි මෙහෙ ඉන්නේ. ඒ කියන්නේ ගොඩක් දුරට යුක්‍රේන් ඒකම යුරෝපයේ දුප්පත් රාජ්‍ය වලින්. ඒ කියන්නේ යුක්‍රේන් කියන්නේ යුරෝප් පැත්තවල තියෙන එකක්. ඒකම ඇල්බේනියා. ඒ පැති වලින් ආපු කට්ටිය සෑහෙන්න මෙහෙ ඉන්නවා. මොකද ඒගොල්ලන්ට මෙහෙ මූව් වෙන්න ලේසි. ෆ්‍රාන්ස්, ඉතාලි ඔය හතර වටේම ආපු ඕන තරම් මිනිස්සු ඉන්නවා මෙහෙ. ඒ කට්ටිය තමයි මේ සුද්දෝ විදියට ඉන්නේ. ලන්ඩන් ආවට තියෙන සිටිස් වල. මම මේ අවුට් ඔෆ් ලන්ඩන් වෙලා මම දැකලා නැහැ මේ. Sorry guys. Okay. මම දැකලා නැහැ ගොඩක් දුරට. මම වැඩ කරන තැන නම් කීප දෙනෙක් ඉන්නවා බ්‍රිටිෂ් කට්ටිය. මේ හැබැයි මම දැක්ක දෙයක් තමයි ගොඩක් දුරට ඉන්නේ සුදුහමක් තියෙනවා නම් ගොඩක් යුරෝප් වල කට්ටිය තමයි. බ්‍රිටිෂ් කට්ටිය මෙහින් ඇතහැරලා ලන්ඩන් කියන නගරේ ඇතහැරලා ඒ අපිට තියෙන සිටි වලවත් මේ මිනිස්සු ඉන්න කැමති නැහැ. මොකද ඒ තරම් මේ වලට පිට රටින් මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. හරි. මං හිතන්නේ අපේ කැනල් එකේ ගමන අවසానයි. මේ ලස්සන පාරක් ලස්සනට තිබ්බ එක මාත් මේ පරණ පාරට තමයි ওই පාරේ ආවේ හොම. නැත්තම් මාත් මේන් රෝඩ් එකේ තමයි shopping එකේ යනවා නම් යන්නේ. දැන් බලමු අපි මේන් රෝඩ් එකට ආවා එතනින් එළියට ඇවිල්ලා. දැන් මට ආයි Google දෙයියන්ට කියන්න දෙනවා මට පාර කියන්න කියලා. නැත්තම් මේ රටේ පාරවල් හොයාගන්න බෑ මොකද හැමතැනම පාරවල්. Google එකෙන් කියන විදිහට මම යන්න ඕන වම් පැත්තට. වම් පැත්තට ගිහිල්ලා මං ආයි දකුණට හරවලා යන්න දෙනවා. බලන්න. ඒ යන ගමන් ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන්. මෙහි ලව් කියන පැත්තේ කොහොමද කියලා අපිට ඔයගලන්ට කොහොමද කියලා බලා ගන්න පුළුවන් මේ පැත්තේ. දැන් ඇත්තම කියනවා නම් ලව් වල ගොඩක් ඉන්නේ අල්ලපු රටේ කට්ටිය. හරිද? අල්ලපු රටේ කට්ටිය සෑහෙන්න ඉන්නේ. සෑහෙන්න කියන්නේ ආකි. සුද්දෝ ටිකක් අඩු තරම්. හරි. ඒක නෙමෙයි. ඒගොල්ලෝ ටිකක් මේ ඇවිල්ලා සෙටල් වෙලා ඉන්නේ ගොඩාක් කට්ටිය. මොකද දැන්ට ඔයගොල්ලෝ දන්නේ නැති ලෝකේ ජනගහනය වැඩිම රට ඉන්දිය මේ අල්ලපු රට. එතකොට එහෙන් මෙහෙට එන කට්ටිය වැඩි බා. ඔයගලන්ට පෙන්නන්න හොඳ චිත්‍රකුත් තියෙනවා. පන් චිත්‍රයක් ඇඳලා තියෙන. වෝල් පේන්ට් එකක් ඇඳලා තියෙන කවුද ඉන්නේ? බ්‍රිටිෂ් සුද්දෙක් නම් නෙමෙයි ඉන්නේ. අල්ලපු රටේ කෙනෙක් තමයි ඉන්නේ. ඕක තමයි මෙහි ඇත්ත කතාව. එහෙම කියලාමත් නෑ ඉතින්. මේක ලන්ඩන් කියලා කියන්නේ තවදුරටත් ලන්ඩන් නෙමෙයි. UK කියලා කියන්නේ තවදුරටත්
බ්‍රිටිෂ් කියන සම්භාවයට අයිති කට්ටියට අයිති රටක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඒකට හේතුව හැම රටකෙම මේ රටට මම ඇතුළුව මිනිස්සු මෙහෙ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙ එහෙම ඩිස්ක්‍රිමිනේෂන් එකකුත් නැහැ මිනිස්සු අතර. මට එහෙම වෙලා නැහැ තාම. එහෙම එක්ස්පීරියන්ස් එකක් මට හම්බෙලත් නැහැ. හැබැයි ඔය වෙනත් රටවල් වගේ ඉතාලි, ජර්මන් වගේ රටවල් තරන්න නැහැ කියලා තමයි රෙසිසම් එක ඒද කියන තරම් නැහැ කියලා තමයි කියන්නේ. බලමු මම දැන් ඉන්නේ ටවුන් එකේ. මේ යන හැම තැනම මම මැප් එක බල බල තමයි මට යන්න වෙන්නේ. මොකද හේතුව නැත්තම් මට පාර හොයාගන්න බෑ. ඉස්සරහට ගිහිල්ලා මම දකුණට හැරෙන්න ඕන. ඕක තමයි ප්‍රශ්නේ. මේ පාරවල් හොයාගන්න හරි අමාරුයි. එහෙන් මෙන් හැරිලා මම බයිසිකලයකනේ යන්නේ අනිත් එක. හොඳ දවසක්. අවු හොඳට පායලා තිනවා. මෙසේජ් වගේක් ආවා යාළුවෙක්ගෙන්. කවුද? අවශාර. මේ මිනිස්සයා මොකද කියන්නේ වීඩියෝ එක වරද්දේ ඔන්න තමුසෙන් මෙහෙට මෙසේජ් දෙනවා. හරි කරදරයි ඈ. ගමනක් යන්නත් නැහැ. මොකද්ද මේ කියන්නේ? මොකද්ද කියන්නේ? අඩෝ උඹ මේ අර අවුරුදු උත්සවයට යනවද? මොන අවුරුදු උත්සවයක්ද? බලමු. ඔන්න දැන් වීඩියෝ එක බලද්දි මේ බොත් මතක් වුණා මේ ඔබ දැන් අවුරුදු 20ක් කරනවා දන්නෙත් නෑ මොකද්ද අවුරුදු 20 කියලා. උඩ පස්සේ රිප්ලයි එකක් දාන්න. ගමනක් යන ගමන් ඉන්නේ. මෙසේජ් වගේක් ආවා යාළුවෙක්ගෙන්. කවුද? අවශාර. මේ මිනිස්සයා මොකද කියන්නේ වීඩියෝ එක වරද්දේ ඔන්න තමුසෙන් මෙහෙට මෙසේජ් දෙනවා. හරි කරදරයි ඈ. ගමනක් යන්නත් නැහැ. මොකද්ද මේ කියන්නේ? මොකද්ද කියන්නේ? අඩෝ උඹ මේ අර අවුරුදු උත්සවයට යනවද? මොන අවුරුදු උත්සවයක්ද? බලමු. ඔන්න දැන් වීඩියෝ එක බලද්දි මේ බොත් මතක් වුණා මේ ඔබ දැන් අවුරුදු 20ක් කරනවා දන්නෙත් නෑ මොකද්ද අවුරුදු උත්සවය කියලා. උඩ පස්සේ රිප්ලයි එකක් දාන්න. ගමනක් යන ගමන් ඉන්නේ. හරි තව දෙයක්. දැන් මම බැලුවේ දැන් වීඩියෝ එක පොඩ්ඩක් දැන්ට පෝස්ට් කරලා නවත්තලා අපි පොඩ්ඩක් බර්න්හැම් බීචස් කියන කැලේ පැත්තට ලං වුණාට පස්සේ ආයෙමත් වීඩියෝ එක පොඩ්ඩක් පටන් ගන්න. මොකද මේ දවස් මේ ටිකේ ඉතින් කොච්චර ගියත් ඔයගලන්ට බලන්න තියෙන්නේ ගෙවල් දෙපැත්තේ පස්සේ මිනිස්සු ගෙවල් තියෙනවා වාහන තියෙනවා. ඔය තමයි ඉතින් බලන්න තියෙන්නේ. මම මොන හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් ඉතින් ආයෙත් වීඩියෝ ඔන් කරලා අප්ඩේට් එකක් දෙන්න. ගෙවල් තියෙනවා ඉතින් වාහන තියෙනවා මනුස්සයරා. මේ ගෙවල් තියෙනවා මේ පැත්ත ටිකක් සාමාන්‍ය මේ ගෙවල් ඔක්කොටම ඇවිල්ලා
සාමාන්‍ය මට්ටමේ ජොබ් කරන මිනිස්සුන්ගේ අපේ වගේ මට්ටමේ ජොබ් කරන මිනිස්සුන්ගේ ගෙවල් තමයි නෝමල් ජොබ් කරන කට්ටියගේ සාලි තියෙන පැත්තකට ගියොත් ගෙවල් මම පෙන්නන්නම් ඒගොල්ලෝ ගෙවල් කොහොමද තියෙන්නේ කියලා. මේ අනිත් එක මම හිතන විදිහට දකින විදිහට මේ පැත්තේ ගොඩක් ඉන්දියන් කට්ටිය ටිකක් වැඩි කියලා මට හිතෙනවා. ඒක පාට කියද්දිම ගොඩක් දුරට ඉන්දියන් කට්ටිය තමයි මේ. එතකොට සාමාන්‍යයෙන් ඔය විදිහට තමයි තියෙන්නේ. ඒ හින්දා මම දැනට වීඩියෝ එක පෝස්ට් කරලා අර මම දැනක් හමුනොත් එතනදී හම්බෙමු. හොඳයි. ආයි වීඩියෝ එකේ බලමු අපි ඊළඟ පාර්ට් එක මම හිතුවා මේක මට හිතුණා දැන් මම ගොඩක් විනාඩි 30ක් විතර වීඩියෝ එක කරානේ. ඒ හින්දා මම හිතන්නේ මේක අපේ බර්න්හම් බීචස් කියන පැත්තට යන කොටසේ පළවෙනි කොටස විදියට මේක දැම්ම නම් හොඳයි කියලා හිතනවා. මොකද පළවෙනි පාර්ට් 1 එක විදියට. එහෙනම් පාර්ට් 1 එකේ මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කළා. ආයිමත් පාර්ට් 2 එකෙන් ආයි හම්බෙමු. පාර්ට් 2 එකේදී මම මේ යන අතරමඟ මොන හරි දෙයක් ආයි හම්බුනොත් පාර්ට් 2 එකට දාලා තියන්න. එහෙනම් පළවෙනි වීඩියෝ එක මෙහෙම මේ විදියට ඉවරයි.